නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවායිති පි අනන්ත වන්නෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අනන්ත වන්නෝ නම් වනසේක. අනන්ත වන්නං යසසෝ අනන්ත වන්නෝ. අනන්ත වර්ණනා ඇත්තේ අනන්ත වන්නෝ නම් වේ. වර්ණනා කිරීම සහිත බවත් එවැගේම ශරීර වර්ණය සහිත බවත් මේ දෙආකාරයෙන්ම විස්තර කරනකොට අනන්තෝ ගුණ වර්ණාවක් අනන්ත වූ අප්‍රමාණ වූ ශරීර වර්ණ ප්‍රභාවක් සහිත බව පැහැදිලි කරන්නත් මෙම අනන්ත වන්නෝ නාමය යොදා ගන්නට පුළුවන්. නමුත් මේ සීල තේරාපදානයන්හි සඳහන් වෙන කාරණාව අනුව මෙහිදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත වූ වර්ණනාවකින් සහිත බව පැහැදිලි කරන්නටයි මෙම අනන්ත වන්නෝ නම් ගුණනාමය සඳහන් කර තිබෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා බුද්ධෝපි බුද්ධස්ස බණීය වන්නං කප්පම්පි චේ අඤ්ඤම භාසමානෝ කීයේත කප්පෝ චීරජීග මන්තරේ වන්නෝ න කීයේත තථාගතස්ස. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්පයක් පුරාවට අන්‍ය කිසිදු දෙයක් දේශනා නොකොට බුදුගුණම දේශනා කරන්නේද ඒ කල්පය අවසන් වන්නා වූ මිස බුදුගුණ නම් දේශනා කොට අවසන් නොවන්නේ යන කාරණාවයි. මේ අනුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණ කරන්නට බැරි අප්‍රමාණ අනන්ත වූ ගුණ වර්ණනාවකින් සමන්නාගත බැවින් අනන්ත වන්නෝ නම් වන බවයි සඳහන් වන්නේ. සාදු සාදු අනන්ත ගුණ වර්ණනා ඇත්තා වූ අනන්ත වන්නෝ නම් ගුණ සමන්නාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසේ සදහම් නාලිකාව.